Hello guys, ඉතින් ඕගොල්ලන්ට Twitch Gaming Super video එකක් කරන් ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එක මොකක්ද කියනවනම් ඕගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම CH rank up කරන කොල්ලොන්ට super පොත් පහක් තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. ඉතින් guys ඕගොල්ලන්ට තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් CH මේ මැච් දෙකක් දින්නවා. හතරක් පෙරදෙනවා. ඒ කියන්නේ ඉතින් මැච් එකෙන් බැක් වෙනවා. හරිද? එහෙම කොල්ලොන්ට ඉතින් සුපිරිම ක්‍රික්ටියක් තමයි ඉතින් අද ගෙනාවේ. ඉතින් මේ පොට්ටල හැංගිලා ඕගොල්ලෝ රෑන්ක් අප් කරොත් අන්තිම අදියරේ හරි ඕගොල්ලන්ට එක කිලක් දාලා හරි බුයි එක ගහන්න පුළුවන්. ඉතින් මේව හරියටම කරන්න වැඩියට කරලා ඉතින් ටිප වෙන්න එපා. හරිද? එහෙනම් අපි බලමු number 1 මොකක්ද කියලා. ඉතින් guys number 1 තමයි ඕගොල්ලෝ මෙන්න මේ පැත්තෙන් ස්පෝන් වුණොත් ඉතින් මාත් ස්පෝන් වුණේ මේ පැත්තෙන්. මේ ස්පෝන් වුණොත් ඔයාලට මෙන්න මේ ගන්න එක හම්බුණොත් ඔයාලා මේ ගන්න. මොකද මේකෙන් ටිකක් දුර වදිනවා. ඊට පස්සේ ඔයාලට තියන්නේ පිටිපස්සට දිවීම. ඔයාලට කටාන එක හම්බුණොත් අනිවාර්යෙන් ගන්න. මොකද කටාන එක පළවෙනි මැච් එකේදී වටිනවා. හරිද? ඊට පස්සේ ඔයාලට තියන්නේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්න අර එනිමි එන්න කලින් ඔයාලා ගාව ස්කිල් එක තියෙනවනේ වඩාත් හොඳයි. ඔයාලට තියෙන්නේ මෙතෙන්ටලා ඉන්න. මොකද මෙන්න මේ වගේ මෝඩ් එනිමි මෙන්න මේ විදියට යනවා. ඔයාලට තියෙන්නේ පොඩ්ඩක් හෙඩ් දාන්න පුළුවන් කොල්ලෝ ඉන්නවනම් පොඩි හෙඩක් ගහලා කිල ෂේප් කරගන්න විතරයි. ඉතින් හෙඩ් ගහන්න පුළුවන් කොල්ලෝ ඉන්නවනම් ෂේප් කරගන්න. මට නම් බෑ ඉතින් හෙඩ් ගහන්න දන්නව ඉඳලා ගැහුවොත් බෑ. මෙන්න මේ හරි පොට් එකේ වැඩි වෙලාවක් ඉන්න බෑ. මොකද සෝල්ඩ් එක එනවා. ඉතින් කොහොම හරි පළවෙනි මැච් එකේ කිලක් දාගත්තා. එහෙනම් අපි යමු ඊළඟ රහස් පොට් එක බලන්න. number 2 guys ඉතින් ඔයාලා මෙන්න මෙහින් ස්පෝන් වුණොත් දුර ගහන ගන්න එක ගන්න. මම ගන්න SVD. මොකද ඒකෙන් දුර ගහන්න පුළුවන් ටිකක් වැඩිපුර. ඔයාලට තියෙන්නේ කෙලින්ම මෙන්න මෙහෙට දුවන්න. මේක පිටිපස්සට දිවිල්ලක් තියෙන ඉතින් ඔයාලා දුවන්න. ඉතින් මේ පොට් ඉතින් මං හොයාගත්ත ඒවා තියෙනවා. ගොඩක් අය දන්න ඒවා තියෙනවා. ඉතින් දන්නේ නැති අයට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඒකත් කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් පොඩ්ඩක් එහාට යන්න. මෙන්න මේ උඩට යන්නකො. ඔයාලා මේ ඊට පස්සේ මේ විදියට ඔයාලට ගැම්මෙන් කිලක් එහෙම දාගන්න පුළුවන්. ඉතින් මේක සුපිරි මේ පොට් එකක්. එනින් කිලක් එහෙම දාගන්න පුළුවන්. ඉතින් මැච් එකේ තීරණාත්මක අවස්ථාවට මෙතෙන්ට නැගලා ගැම්මක් ගන්න පුළුවන්. හැබැයි සෝඩ් එක ගැන සැලකිලිමත් වෙන්න. මේ ඉනිමග දිගේ සෝඩ් එක ආවොත් පොඩ්ඩක් ඔයාලා මෙතනින් අයින් වෙන්න. පැන්න. ඉතින් මේකේ කෑව අවුලක් නැහැ කිලක් දාගත්තා. එහෙනම් අපි බලමු ඊළඟ පොට් එක මොකක්ද කියලා. ඉතින් guys තුන්වෙනි පොට් එක. ඕගොල්ලෝ මෙතෙන්ට ඒක එකක් වගේ හොඳ දුර ගහන්න පුළුවන් ගන්න එකක් ගෙනාවොත් හොඳයි. දෙකේ චුඩියක් වගේ තියාගන්න පුළුවන් නම් මං හිතන විදිහට මේ ට්‍රික් එක නම් කවුරුත් වැඩි යූස් කරන පොට් එකක් නෙමෙයි. ට්‍රික් කියන්නේ මේ පොට් එක. ඔයාලට තියෙන්නේ දුවගෙන ගිහලා ගෙලින්ම අතන්ට වෙලා මේ නැමිලා ඉන්න. මෙන්න මේ විදිහට නැමිලා ඉන්න විතරයි. දැන් ඔන්න අපේ එකේ කලින් යනවනේ. දැන් අනිවා වටෙන් එනිමි එක්ක එන්න ඉඩ තියෙනවා. ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් බලන්න. එනිමි එනවද කියලා මේ පැත්තට දිවුවොත් පොඩ්ඩක් ඔයාලා මෙහෙට කවර් වෙන්න. නැත්තම් එනිමි ඔයාලට ෆයර් කරයි. ඒක තමයි කියන්නේ. ඔන්න එකෙක් එනවද කොහෙද ඉන්නවද අන්න රූප් ලෝ වගේ කියා කෑවන්න එන එනිමි. ඕක දැන් වටෙන් ගිහිල්ලා අර හෙන්දුවන්න හදනවනම් මට ගහන්න. බලමු. මේක ගහන වෙලාවට ගහන්න පුළුවන් 8 එකක් වමක් ගන්න පුළුවන් සුපිරිම පොට් එකක්. හොඳේ. ඒක හොඳින් මතක තියාගන්න. ටීම් එකේ 3 දෙනාම නම් කෑවා ඉතින්. කො තාම එකෙක් ආවේ නැහැ. අයියෝ යොහොම. අවුලක් නැහැ. මේවත් ගන්න පුළුවන්. මේ දැක්කම හොඳ කවර් එකක් තියෙනවා. පොඩ්ඩක් විතර යන්නෙමනේ. ඒකනේ කිව්වේ. හරි දැන් වැඩ නැහැ. මේ මැච් එක කෑව තමයි.
number 4 තමයි ඔයාලා මෙන්න මෙහින් ස්පෝන් වුණොත් මේ ඔයාලා පුළුවන් තරම් වෝල් දෙක තුනක් ගන්න. ඇත්තටම කිව්වොත් දෙක තුනක් ගන්නකො. දෙක තුනක් කරන් ඕගොල්ලන්ට තියෙන්නේ අන්න රෙට්ට දුවන්න. ඔයාලා ගාව එකපාර අර ෆ්ලෑෂ් එකක් වගේ වේගෙන් යන කෙනා හිටියොත් ඔයාලට පටගාලා මෙතෙන්ට යන්න පුළුවන්. නැත්නම් එනිමි දකින්න ඒක. ඔයාලට තියෙන ෂේප් මෙන්න මෙහෙම වටෙන් ගිහිල්ලා වැඩි වෙලාවක් ඉන්නත් බෑ සෝල්ඩ් එක. ෂේප් මෙන්න මෙහෙම වටෙන් ගියා. අන්න මෙතෙන්ට ඉන්න. මොකද මං දන්නවනේ මං පොඩ්ඩක් මෝඩය කියලා. ඉස්සරහට ගියා ඔයා ෂේප් එකේ ඉන්න. මොකද කිව්වොත් වටෙන් එන එනිමි ඇවිල්ලා මෙන්න මෙතෙන්ට වෙලා ඉන්නවා මේ ඉස්සල ජනේලෙ ගාවට වෙලා. මොකද මෙහා පැත්තේ උන්ට ගහන්න. මොකක්ද ඒ උනේ? අවුලක් නෑ. ඒක සුපිරි පොට් එකක් නේ. එහෙනම් එච්චරයි. අපි යන් ඊළඟ පොට් එක බලන්න. ඉතින් guys number 5 අවසාන පොට් එක. ඉතින් ඔයාලට මේකට වෝල් මොකුත් ඕනේ. මේක නම් මම්ම හොයාගත්ත එකක්ද කොහෙද? Oh my god! මම වැඩිපුරම මේ මැප් එකේ මේ තැනදී යූස් ගන්නේ මේක තමයි මේ රහස් පොට් එක තමයි. ආ නිකන් නම් ගිහින් ගන්න බලන්නේ නෑ පුතෝ. ඉතින් ඔයාලට වැඩි දුර යන්න නෑ. මෙතෙන්ට යන්න දෙන්නේ. ඉතින් මාව subscribe නොකරපු අය YouTube එකේ ආයි මෙච්චර හොඳ වීඩියෝ එකක් දාලා ඔයාලා ඇයි මාව තාම subscribe නොකරේ? ඉතින් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. එතකොට පුළුවන් මන් දාන වීඩියෝ notification වලින් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එතකොට TikTok එකේ අය මාව follow කරගෙන නැත්තේ. මේගොල්ලෝ මාව follow කරන්න. එතකොට ඇයි ඕගොල්ලෝ මට තාම like එකක් දාලා නැත්තේ? ඒකත් අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම ඔයා මේ මං කියලා දුන්න පොට් වලින් ඔයාලා දන්නේ නැති එක හරි පොට් එකක් තිබ්බනම් ඒකත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි කිලකුත් දාගත්තමයි පොට් එකෙන්. අයි කිල් දාන්න පුළුවන් නැති සුද්දා. හරි ඉතින් මං කෑවා. ඉතින් මගේ බොටානේ ඉතින් මං අවුලක් නැහැ. එහෙනම් අපි වීඩියෝ එක ඉවරයි. එහෙනම් හැමෝටම ජය වේවා.